සුබ දවසක් වේවා අද මේ තාත්ති පුතේ දුවේ. මනුස්ස චර්යාව ගැන මිනිස්යාට තරම් කලකිරීමක් ඇති වෙන්නේ නැහැ කාටවත්. ඉතින් මිනිස්යාගේ හැසිරීම දකින්න සමහර අයට සුබවාදීව සතුටක් ඇති වෙනවා, සමහර අයට කලකිරීමක් ඇති වෙලා තෙහෙට්ටු වෙලා එපා වෙලා යනවා ඒ පුද්ගලයාව. මොනව නිසාද? හැසිරීම රටාව නිසා. ඉතින් ආයතනයක වැඩ කරනවා නම්, ගෙවල් දොරවල් වල ජීවත් වෙනවා නම්, පල්ලියක ඉන්නවා නම් ස්වාමි කෙනෙක් වශයෙන් මට ඕන විදියට අනිත් අය වැඩ කරන්නේ නැත්තම්, ඒ වගේම ව්‍යාපාර ලෝකයේ තුල බිස්නස් ෆීල්ඩ් එකේ ඒගොල්ලෝ ඒ ඕන විදියට ඔබට ඕන විදියට වැඩ කරන්නේ නැත්තම්, ඔබ මොනවද නැචරලිම කරන්න යන්නේ? ස්වභාවයෙන්ම කරන්න යන දේ තමයි ඒගොල්ලෝ කන්ඩෙම් කරනවා. බනිනවා. මොනවද මේ කරලා තියෙන විදිය? මෙහෙමද මේක කරන්නේ? නේ මීට වඩා කැපවීමක් ඕනේ නැද්ද? මීට වඩා ලස්සනට මේවා කරන්න ඕනේ නැද්ද? මේවා අපරාධනේ නාස්ති කරලා දාන්නේ කියලා මේ මොහොත වෙනකොට ඒ හැසිරීම් රටාව තුළ තියෙන දකින්න දේ මේ මොහොතේ කන්ඩෙම් කරලා ඒ මනුස්සයට බැනලා යවනවා. එච්චරයි. බැනලා යවනවා. අර මනුස්සයා හිතනවා ඉතින් මම මොනවා කරන්නද? මට දන්න විදිහට තමයි මං කරේ. මට පුළුවන් විදිහට තමයි මං කරේ. මට හොඳයි කියලා හිතන විදිහට තමයි මං කරේ. නමුත් එතකොට අර බිහේවියර් එක තිබිච්ච කෙනයි බිහේවියර් එක බලාපොරොත්තු වෙලා හැසිරීම බලාපොරොත්තු වෙලා හිටපු කෙනාගේ අතර ලොකු ගැප් එකක් තියෙනවා. වෙනසක් තියෙනවා. දැන් ඒ වෙනස පුරවන්නට ඕනේ. ඒ වෙනසට උදව්වක් දෙන්නට ඕනේ. ඒ නිසා තමයි මේ තාත්ති පුතේ දුවේ. එහෙනම් මොකක්ද අවශ්‍ය වෙන්නේ? සෙමිනාර්ස් අවශ්‍ය වෙනවා. නේ රිට්‍රීට්ස් අවශ්‍ය වෙනවා, ongoing formation අවශ්‍ය වෙනවා, නේ motivational programs අවශ්‍ය වෙනවා. දැන් මේවා අවශ්‍ය වෙනවා. දැන් අපි ඒව ගැන කිසිම තැකීමක් නැහැ. අපි outcome එක, results එක එළියට ගන්න යනවා ඒ පුද්ගලයන්ගේ ජීවිතවලට හැසිරීමට කිසිම support එකක් දෙන්නේ නැතුව. ඒ නිසා තමයි අම්මේ තාත්ති පුතේ දුවේ ආයතනයන් සමහර ඒවා දියුණුවට යනවා. සමත් ආයතන එන්න පල්ලයට යනවා. පෞල් ජීවිතේ වේවා, මේ මොතේ ගමේ දේවල් වේවා, මීසමේ දේවල් වේවා, සමහර අයට පුළුවන් හොඳටම ලස්සනට මේක දියුණු කරව ගන්න කාගේ උදව්වෙන්ද? අනිත් පුද්ගලයන්ගේ උදව්වෙන්. ඇයි අර පුද්ගලයන්ට motivational programs කරනවා. සිත වෙනස් කිරීමේ හැකියාවක් ඇති කරව ගන්නවා. ක්‍රියාශීලී පුද්ගලයන් බවට පත් කරනවා. efficiency වැඩි කරනවා. මේ මොහොතේදී මේ 5S ක්‍රමය එක ಜಾති ක්‍රම ඕන තරම් තියෙනවා මේ මොහොතේ කියලා දෙන්න. එතකොට මේ ක්‍රමවේදයන් එකක්වත් කියලා දුන්නේ නැත්නම් කාර්ය මේ ධනාත්මක චින්තකයෙක් බවට පත් කරේ නැත්නම් කාර්ය ඒ පුද්ගලයාගේ නෙගටිවිටිස් ඔක්කොම නිදි කරලා යටි මනස තුළ තියෙන unconscious mind එකේ තියෙන conceptual errors ඔක්කොම අයින් කරලා දැම්මේ නැත්නම් කාර්ය මොකද වෙන්නේ? අම්මේ තාත්තේ පුතේ දුවේ අර පුද්ගලයාගේ capacity එක අඩුයි. ඒ නිසා අපි මේ සුපවර්තන තුල කරන්නේ මොනවද කියලා අහුවත් එහෙම තමයි. හොටෙලියන්ස්ලව ට්‍රේන් කරනවා, බැංකර්ස්ලව ට්‍රේන් කරනවා, ඔෆිසර්ස් ට්‍රේන් කරනවා, ටීචර්ස්ලව ට්‍රේන් කරනවා. නේ එක සමිති සමාගම් ට්‍රේන් කරනවා, ෆැමිලි මේ සම් කමිටු ට්‍රේන් කරනවා. මොනවද කරන්නේ මේ? ඊට පස්සේ ගිහලා කියනවා ෆාදර් ඉස්සරට වඩා දැන් හොඳට වැඩ කරනවා. ඉස්සරට වඩා අපේ ස්ටුවර්ට්ලා හොඳයි ෆාදර්. ඒගොල්ලන්ගේ රිසෙප්ෂනිස්ට්ගේ PR එක දැන් හොඳටම තියෙනවා. දැන් කැප වෙලා වැඩ කරනවා. දැන් අපේ මිදුල ලස්සනට තියාගෙන ඉන්න ඔක්කොමලා. ගාඩන් එක සුපර්. අපිට දැන් ඉන්ස්ට්‍රක්ෂන්ස් දෙන්න ඕනේ නැහැ. කොතනද වෙනස් වුනේ? මනස, සිත, කය, ආත්මය මිනිස්යාගේ ඉහළට ගන්නට ඕනේ. දැන් මේක කරන්නේ නැතුව බොරුවට බනින්න එපා. පුතාට බනින්න එපා. පාඩම් කරන්න කියලා පාඩම් කරන්න කියලා දෙන්නේ නැතුව. පාඩම් කරන විදිය කියලා දෙන්න. නේ දේවල් කරන්නේ කොහොමද කියලා දෙන්න. ඒක ඇතුලේ බාධකයන් තියෙනවා නම් ඒ බාධකයන් පාත් කරලා දාන්න. එතකොට තමයි මේ හැසිරීම වෙනස් වෙන්නේ අම්මේ තාත්තේ පුතේ දුවේ. බනින්න හරි ලේසිනේ, කෑ ගහන්න හරි ලේසිනේ, ගහන්නත් හරි ලේසිනේ. ගහලා නිදහස් වෙච්ච කවුරු හරි ඉන්නවද? බැනලා නිදහස් වෙච්ච කවුරු හරි ඉන්නවද? කන්ඩෙම් කරලා නිදහස් වෙච්ච කවුරු හරි ඉන්නවද? කවුරුත් නැහැ. තවත් තුවාල ගොඩක් විතරයි ඇති වෙන්නේ. ඒ නිසා මේ තාත්තේ පුතේ දුවේ තාත්තා කෙනෙක්, අම්මා කෙනෙක්
නායකයෙක් වශයෙන් මේ මොහොතේ ප්‍රධානියෙක් වශයෙන් ව්‍යාපාර ලෝකයේ තුල ඉන්න කෙනෙක් බිස්නස්මන් කෙනෙක් වශයෙන් ඔබ මේ මොහොතේදී නිරන්තරයෙන්ම අනිත් අයට අවස්ථාවන් හදලා දෙන්න ඔවුන්ගේ සිත කය මනස ආත්මය ඉහළ තත්වයකට ගේන්න motivational programs organize කරන්න seminars organize කරන්න එතකොට ඔබට දැනේවි කිසිම අමාරුවකින් තොරව ඔවුන්ගේ කාර්යශීලීභාවය කාර්යක්ෂමතාවය වැඩි වෙලා ඔබ සාර්ථකත්වයෙන් සාර්ථකත්වයට යනවයි කියලා ඔවුන් ඔබට උදව් කරනවයි කියලා එහෙනම් එවැනි ලස්සන සහයෝගයක් ඔබත් දීලා ඉල්ලගෙන ජීවත් වෙන්න දේව ආශිර්වාදයේ පතනවා ජෙසුස්